මගේ බුදුරජාණන් හොඳයි වහන්සේ පින්වත්නි, අද අපි මේ රැඳී සිටින්නේ නිකෙලෙස දඹදිව ඉසිපතන මිගදාය මුනිවරුන්ගෙහි උතුම් කළ පින්බිම තුලයි. දඹදිව මේ ඉසිපතන මිගදාය උතුම් උතුම් පින්බිම. ඉතින් මේ පින්බිමට උතුම් පින්බිම අද දවසේ අපි වන්දනා කරන්නට වන්දනා පැමිණලා සිටිනවා ශ්‍රී සූප කරන්නෙමි අපේ වන්දනා චාරිකාවේ සියලු දෙනාම. සාදු අපි බලමු සාදු මුලින්ම මේ ඉසිපතනය කියන මගේ පින්බිම කොහොමද සකස් වුනේ කියලා. බුදුරජාණන් ඉසිපතනය වහන්සේ කියන මේ පින්බිම තුල එදා ඕන පසේ බුදුවරුන් 500 නමක් වැඩ වාසය කරපු සැපබිහි පින්බිමක්. කළ 500 නමක් පසේ උතුම් බුදුවරුන් මේ ස්ථානයේ වැඩම කරලා පින්බිමට උන්වහන්සේලා පිණ්ඩපාතය සඳහා අහසට පැන නැගලා වන්දනාවේ පිණ්ඩපාතයෙන් පස්සේ රාජධානිය නැවත පතිත වුණු ස්ථානය තමයි සාදු මේ ඉසිපතනය සාදු කියලා කියන්නේ. ඒ වගේම තමයි මගේ ලෝතුරා සම්මා බුදුරජාණන් සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වූවා කියලා වහන්සේ දැනගත්ත ගමන් ඒ පසේ බුදුරුන් ආරණ්‍ය 500 නම සතුටින් ඉපිල ගිහිල්ලා අහසට පැන සුවපිහිට නැගලා මේ පින්බිමේ මේ ඉහළ අහස් සුන්දර කුසේ පරිණිරවාණය සිද්ධ පින්බිමට කරන්නට යෙදුනා. ඒ උන්වහන්සේලාගේ පරිණිරවාණයෙන් පස්සේ උන්වහන්සේලාගේ වන්දනාකරන්නේ ධාතුන් පතිත වුණු ස්ථානය මේ සාදු ඉසිපතනය ලෙස සඳහන් සාදු කරන්නට පුළුවන්. ඉතින් මේ මගේ පින්බිමේ ඊටමත් බුදුරජාණන් වැදගත් වෙනවා. සම්මා වහන්සේ සම්බුදුරජාණන් වහන්සේගේ මුල්ම බුද්ධ වචනේ සාදුකාර සාදු නද සාදුකාර පිට වුණු පින්බිම තමයි මේ පින්බිම. එදා පස්වග මේ තවුසන්ට සුන්දර ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ පින්බිමට පින්බිම හැටියට මේ පින්බිම සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි සියලු වන්දනාකරන්නේ බුදුවරුන් මෙලොව පහළ වන සියලු බුදුවරුන් සාදු ප්‍රථම ධර්ම දේශනාව පවත්වන සාදු අවිධහිත පින්බිම මගේ තමයි මේ උතුම් පින්බිම හැටියට සඳහන් බුදුරජාණන් කරන්නට පුළුවන්. පින්වත්නි, වහන්සේ එදා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රථම ධර්ම දේශනාව ආශ්‍රය පවත්වද්දී දෙවි බඹුන් කෝටි 18ක් මාර්ගඵල ලබා ගත්ත මේ ස්ථානයේදී කෝටි 18ක් දස දහසක් වූ ලෝක ධාතුන් ආලෝකමත් වුණා. ඒ උතුම් ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පවත්වීම සමගම ඒ වගේම තමයි මේ පින්බිම තුල තමයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පළමු වස් කාලයේ වැඩ සිටියේ. ප්‍රථම වස් කාලයේ වැඩ සිටියා. ඒ වගේම තමයි යසකුල පුත්‍රයා ඇතුළු යාළුවන් 54 දෙනෙක් පැවිදි දිවියටපත් උනේ මේ උතුම් පින්බිමේ. ඒ වගේම තමයි ඒ යසකුල පුත්‍රයන් 54 දෙනා ඇතුළු 69ක් ප්‍රථම ධර්ම ප්‍රචාර කටයුතු සඳහා පිටව ගියේ මේ උතුම් පින්බිම තුලමයි. ඉතින් මේක ඉතාමත්ම උතුම් වූ පින්බිමක්. 18 කෝටියක් දෙවි බඹුන් මාර්ගඵල ලබා ගත්තා. ඒ වගේම දසදහසක් ලෝක ධාතුන් ආලෝකමත් වුණා. මෙවැනි උතුම් පින්බිම් රාශියක් මේ ස්ථානයේදී ඉෂ්ට සිද්ධ කෙරෙන්නට යෙදුණා. ඒ පින්බිම තමයි අපි මේ ආකාරයෙන් අද දවසේ වන්දනා කරන්නේ. මේ අපි වන්දනා කරන්නේ සුගන්ධ කුටිය බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ඒ උතුම් සුගන්ධ කුටිය තමයි. ඒ වගේම තමයි අපිට මේ උතුම් පින්බිම තුල දකින්නට පුළුවන් වෙනවා තවත් පින්බිමක්. ඒ තමයි ධම්මික ස්තූපයේ පස්වග තවුසන් අරහත් භාවය ලබාගත් ස්ථානය ප්‍රථම වතාවට ඒ අරහත් භාවය ලබාගත්තු ස්ථානය තමයි ධම්මික ස්තූපය. අද මේ වන විට ස්තූපයේ හැඩය වෙනස් වෙලා තියෙනවා. පසු කාලීනව විවිධ ආගමික නායකයින් විසින් මේ ප්‍රදේශය ආක්‍රමණය කරගත්තට පස්සේ ඒ ආගමික නායකයින්ට අවශ්‍ය වෙන ආකාරයට ඒ ධර්මයට අවශ්‍ය වෙන ආකාරයට මේ චෛත්‍ය වෙනස් කරලා. ඒ නිසා තමයි අද වෙනස්ම ආකාරයක ස්තූපයක් අපිට දකින්න ලැබෙන්නේ මේ පින්බිම තුල. ඒ වගේම තමයි මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ රාජධානිය කේතුමති රාජධානියත් මේ පින්බිම තුල තමයි නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේ උතුම් වූ පින්බිමක් තමයි අද දවසේ අපි වන්දනාමාන කරන්නට ලැබුණේ. මේ දකින්නේ ධම්මික ස්තූපය පස්වග තවුසන් අරහත් භාවය ලබාගත් උතුම් පින්බිම තමයි මෙසේ වන්දනා කරන්නේ. ඉතින් ඒ සා වටිනාකමක් තියෙන මහා උතුම් පින්බිමකයි අපි මේ වන්දනා කරේ.